අයිබෝන් කියලා පිළිගන්නවා අපේ නෙට්වර්ක්ස් YouTube channel එක බලන්න ආපු හැමදෙනාම. ඉතින් අද කතා කරන්න යන්නේ මේ වීඩියෝස් කීපයක් ඉදන් මම කරනවා කියපු මේ පාර Manchester United transfer window එක ගැන පොඩි rant එකක්. මේක පොඩි rant එකක්, ඒක ලොකු rant එකක් වෙන්නත් පුළුවන් වීඩියෝ ගැන විදිහට. මොකද මම මේක plan කරලා නෙමෙයි කරන්නේ. ඉතින් මගේ genuine Manchester United fan කෙනෙක්ගේ genuine ideas ටිකක් තමයි මම ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් මොනවා කියවෙයිද දන්නේ නැහැ, බලාගෙන ඉමු ඉස්සරහට. ඔයාලට මේ වීඩියෝ එකේ මොන මේ දේවල් කියවෙයිද කියලා කිසිම plan නැතුව මම මේක කරන්නේ. මේක මට ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ Manchester United මේ පාර summer transfer window එකේදී කරපු transfers කීපය. ඒ තමයි අන්ද්‍රේ සැන්තෝස්, යූරි තීලමන්ස් සහ කාල් දාලෝ. ওই තුන් දෙනා තමයි ගෙනාවේ. නමුත් මේ transfer window එක විශේෂයෙන් මේ ගිය සීසන් එකේ මැද එහෙම ලুকু කට්ටියගේ නම් කිව්වේ. එනවා කියලා. ගේනවා කියලා. එලිට් ඇන්ඩර්සන්, සැන්ඩ්‍රෝ තොනාලි, මැතියස් ෆර්නැන්ඩෙස්, චුවමිනි, කැමනු කෝනේ, කැමවිංගා, යාන්ති ඔමන්තේ එතනින් ගියාම ඇන්ට්වාන් සෙමින්යෝ වගේ ප්ලේයර්ස් ලුකු නම් කිව්වේ. අන්තිමට සිප්පි කෑලි දෙකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් කට්ටිය මේකට හොද කියලා තියෙනවා. විශේෂයෙන් අපේ මේ Manchester United fan group එකක් තියෙන. ඒකේ ඉන්න සමහර fans ලා මේ transfer strategy එක පට්ට කියලා මේ කියලා තිබ්බා. විශේෂයෙන් Ineos ගැන එම පට්ට හොද කියලා තිබ්බා. මම පොඩ්ඩක් මට හිතෙන දේ තමයි මම පොඩ්ඩක් කියන්නේ. ඒකේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ අපි ප්ලේයර්ස්ලට ඕවර්පේ කරන්න ගියේ නෑ කියලා. අපි ප්ලේයර්ස්ලට ඕවර්පේ කරන්න ගියේ නෑ. ඒගොල්ලෝ අපිට සෙල්ලම් කරන්න කැමති නම් ඒගොල්ලෝ පුෂ් කරලා එන්න ඕනේ වගේ සිද්ධියක් තමයි කියලා තියෙන්නේ. ඔය වගේ විකාරයක් ජේමි කැරිකත් කියලා තිබ්බා. ජේමි කැරික මෙන්න මෙහෙම කියලා තියෙනවා. එයා කියන්නේ it feels like for years they have always been obsessed by the big name and I worry about my own club about that. What we did last summer, but it doesn't feel like this summer they are on a mission to get a big name. It's not about the name, it's about what's right for the team. It feels like they are going down that road, which is probably healthy. ඒගොල්ලෝ එතනින් මීන් කරන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් ලොකු නම් පස්සේ ගියේ නැහැ. පොඩි නම් ටීම් එකට හොද නම් ගන්නවා වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. මේකයි ඔය අපේ ඔය මේ ඉනියෝස් සපෝට් කරන මැන්චෙස්ටර් යුනයිටඩ් ෆෑන්ස් ලගේ ලොකු පොඩි ඉක්වලිටි එක මම දකිනවා මේ ටෝක්ස් දෙකේම. මොකද ඒගොල්ලොත් ඔය කතාවක් තමයි කියන්නේ. මැන්චෙස්ටර් යුනයිටඩ් මේ පාර කිසිම ලොකු නමක් පස්සේ ගියේ නැහැ. ලොකු නම් වලට ඕවර්පේ කරන්න ගියේ නැහැ. ඇන්ද්‍රේ සැන්තෝස් හොදයි 50 මිලියන් ඕකේ බයි කරා. යූරි තීලමන්ස් රිලීස් ක්ලෝස් එක තියෙනවා 35 මිලියන්ස් ඕකේ බයි කරා. ඔන්න ඔහම ඕකේ අපිට ලොකු නම් වලට ඊට ඇන්ඩර්සන්ට 100 මිලියන් යුරෝස් ගෙවන්න ගියේ නැහැ. මැතියස් ෆර්නැන්ඩෙස් රෙලිගේට් වෙච්ච ප්ලේයර් කෙනෙක්. එයාට මොකද අපි 80 මිලියන් කියවන්නේ ගියේ නැහැ. ඔය වගේ විකාරයක් කියලා තිබ්බා. දැන් මම ඔය ඕකට මම දෙන උත්තරේ තමයි ඔතන කියලා තියෙන්නේ. ජේමි කැරික කියන්නේ they have always been obsessed by the big name. මේ පාර එක කරේ නැහැ කියලා. නමුත් Manchester United ගිය පාර සීසන් එකේ මැදදී ලීක් කරපු නිවුස් එක මොකද්ද? එලියට් ඇන්ඩර්සන් Manchester United එලියට් ඇන්ඩර්සන් පට්ට කැමති. එයාව කොහොම හරි ගේනවා කියලා සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝ එකේදී. මුළු ගිය සීසන් එකේ ජනවාරි ඉදම්ම ඕක තමයි ගෙනාවේ. ජනවාරි වල ඒගොල්ලෝ ක්ලබ් එකෙන් ලීක් කරපු නිවුස් එක ඒක. ජනවාරි වල වින්ටර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝ එකේදී කිසිම ප්ලේයර් කෙනෙක් ගන්නෙ නැත්තෙත් මේ පාර සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝ එකේදී හොඳ කී ලස්සන නම් ටිකක් මිඩ්ෆීල්ඩ් එකට ගේනවා කියලා. ඒ ලස්සන නම් ටික තමයි මේ බලන් ඉන්නේ අපිට. ඇන්ද්‍රේ සැන්තෝස්, යූරි ටීලමන්ස්. මම කියන්නේ නැහැ ප්ලේස් දෙන්න නරකයි කියලා. නමුත් පොරොන්දු උණ කට්ටිය කෝ? ඒ කියන්නේ ක්ලබ් එකෙන් කැමැත්ත පළ කරපු අපි එලියට් ඇන්ඩර්සන්ට අප්‍රෝච් කරා. මැන්චෙස්ටර් යුනයිටඩ් එලියට් ඇන්ඩර්සන්ට අප්‍රෝච් කරා. එයාගේ ට්‍රාන්ස්ෆර් ෆී එක හයි නිසා තමයි ගියේ නැත්තේ. මැතියස් ෆර්නැන්ඩෙස්ට අප්‍රෝච් කරා. එයාට ගෙවන්න බැරි නිසා තමයි ගියේ නැත්තේ. ඒ කියන්නේ ගෙවන්න බැරි ඇයි? ඇයි මේ කට්ටිය කියන්නේ ඉනියෝස් කියන්නේ අපිට මෙච්චර ගෙවන්න බෑ කියලා? මැන්චෙස්ටර් යුනයිටඩ් ක්ලබ් එකේ හිස්ටරි එක හැදිලා තියෙන්නේ ප්ලේයර්ස්ලා බයි කරලා. රොයි කීන් අපි නොටින්ගම් ෆොරස්ට් වලින් ගෙනාවේ රෙකෝඩ් ෆී එකකින්. එයා රොයි කීන් කියන නොටින්ගම් ෆොරස්ට් එක රෙලිගේට් වෙච්ච ප්ලේයර් කෙනෙක්. රොයි කීන්ව ගෙනාවේ එහෙම. රියෝ ෆර්ඩිනෑන්ඩෝ ගෙනාවේ one of the best transfer fee එකක් ගෙවලා. රියෝ ෆර්ඩිනෑන්ඩෝ ලීඩ්ස් වලින් ගෙනාවේ. එහෙම ක්ලබ් එකක්. ඒ කියන්නේ ගොඩක් හොඳ ප්ලේයර්ස්ලා බයි කරලා හිස්ටරි එකක් බිල්ඩ් කරපු ක්ලබ් එකක් දැන් කියනවා අපිට ලොකු ප්ලේයර්ස්ලා ලොකු ගාණක් වියදම් ගන්න බෑ කියලා. ඇත්තටම අපි ගත්තොත් ඔය 100 මිලියන් කියන එක ලොකු ගාණක්ද? විශේෂයෙන් මොඩර්න් මිඩ්ෆීල්ඩ් මාකට් එක ගත්තොත් CDM කෙනෙක් කියන්නේ අඩුම හොඳ CDM කෙනෙක් කියන්නේ around 100 මිලියන් යුරෝස්. මොකද කයිසේඩෝ
100 million. Declan Rice 100 million. ඒ දෙනකෙන් key players දෙන්නෙක්. Enzo Fernandez 100 million. ඒ දුන් දෙනා key players තුන් දෙනෙක්. key players තුන් දෙනෙක්. ඒ ඔක්කොම 100 million. ඉතින් අනිත් clubs 100 million ඒ වගේ players තුන් දෙනෙක් 100 millions ගියට පස්සේ ඒගොල්ලන්ගේ හොඳ player කෙනෙක් සැන්ඩ්‍රෝ ටොනාලි, එලියට් ඇන්ඩර්සන් කියන්නේ හොඳ players ලා ඒ clubs වලට අනිවාර්යෙන් 100 million ඉල්ලනවා. මොකද ඒක තමයි price එක. ඒක තමයි price එක. අපේ උන් 100 million ගෙවන්නේ නැහැ. ඒ වගේ කී ප්ලේයර් කෙනෙක්ට මේ පාර මිඩ්ෆීල්ඩ් එක බලන්නකෝ දැනට මිඩ්ෆීල්ඩ් එක අපි මේ පාර සමර් ට්‍රාන්ස්ෆර් වින්ඩෝ එක පටන් ගන්න කලින් මිඩ්ෆීල්ඩර්ස් 3 දෙනෙක් ඕනලා තිබ්බා. දැනට මිඩ්ෆීල්ඩ් එක තමයි මැන්චෙස්ටර් යුනයිටඩ් වල කොබි මේනු, ඇන්ද්‍රෙස් සැන්තෝස්, යුරි ටීලමන්ස්. ඔච්චරයි මිඩ්ෆීල්ඩ් එක. මැනුවල් ලුගාටි නෑ. මැනුවල් ලුගාටි මේ වර්ල්ඩ් කප් එකේදී ඉන්ජර්ඩ් වුණා. එයා සීසන් එකටම අවුට්. ප්ලේයර්ස්ලා 3 දෙනා ඉන්නේ මැචස් 50ක් විතර ගහන්න තියෙනවා. මැචස් 50ක් විතර ගහන්න තියෙනවා. තව ප්ලේයර් කෙනෙක් අනිවාර්යෙන් ඕනේ. මේගොල්ලෝ හදන්නේ ක්ලබ් එක හදන්නේ කොහොම හරි මේසන් මවුන්ට් මෙතනට ඔබවන්න. මේසන් මවුන්ට් අපි දන්නවා මිඩ්ෆීල්ඩර් කෙනෙක් නෙමෙයි අංක 1. එයාට මුළු සීසන් එකම කවදාවත් ෆිට වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේක විශ් කරනවා නෙමෙයි. ඌ ඒක පෙන්නුම් කරලා තියෙනවා. ගිය සීසන් වල. එයා කවදාවත් මුළු සීසන් එකක් ෆුලි ෆිට ඉඳලා නැහැ. මැන්චෙස්ටර් යුනයිටඩ් ආවට පස්සේ. ලෙෆ්ට් බැක් එක ගත්තොත් ඉන්නේ ලූක් ෂෝ, හැරි අමාස්. එච්චරයි. ලූක් ෂෝ කියන අපි දන්නවා පට්ට ෆ්‍රැජයිල් ප්ලේයර් කෙනෙක්. පට්ටටම ෆ්‍රැජයිල් ප්ලේයර් කෙනෙක්. එයාට සීසන් එයා මම හිතන්නේ ගිය සීසන් 3-4 දිම මුළු සීසන් එකක් ෆිට වෙලා හිටියේ නැහැ. මුළු සීසන් එකක් ෆිට වෙලා හිටියේ නැහැ. ඒ එක්කම මැන්චෙස්ටර් යුනයිටඩ් ලුයිස් හෝල්ට ලින්ක් වෙලා තියෙනවා. ලුයිස් හෝලුත් අනිවාර්යෙන් ලුයි කාසල් around 70 to 80 මිලියන් ඉල්ලනවා. ඒක වෙන්නේ නැහැ. මැන්චෙස්ටර් යුනයිටඩ් කවදාවත් මේ සීසන් එකේදී මට හිතෙන්නේ නැහැ 70 to 80 මිලියන් ගෙවාවි කියලා. ඒකම ස්ට්‍රයික පොසිෂන් එකේ අඩුවක් තියෙනවා. දැනට ඉන්න මැන්චෙස්ටර් යුනයිටඩ් මේන් ස්ට්‍රයිකර් තමයි බෙන්ජමින් සෙස්කෝ. බෙන්ච් එකේ ඉන්නේ යොසුවා සර්ක්ස්කි. යොසුවා සර්ක්ස්කි කියන්නේ ස්ට්‍රයිකර් කෙනෙක් නෙමෙයි. එයා ඇත්තටම ෆෝල්ස් 9 කෙනෙක්. සෙස්කෝ කියන්නේ out and out number 9 කෙනෙක්. but සෙස්කෝ කියන්නේ young player කෙනෙක්. එයාට මුළු සීසන් එකම number 9 අදින්න බෑ. අපි දැක්ක කොහොමද ඒක උනේ කියලා රැස්මස් හොයිලන්ඩ්. රැස්මස් හොයිලන්ඩ් කියන්නේ හොඳ ප්ලේයර් කෙනෙක්. එයාව නාස්ති උනේ එයාට සපෝට් එකක් නැති නිසා. එයාට බෑකප් එකක් නැති නිසා. තව හොඳ එක්ස්පීරියන්ස් ස්ට්‍රයිකර් කෙනෙක් ඕනේ සෙස්කෝ එක්ක සෙල්ලම් කරන්න. සෙස්කොට මුළු බරම අදින්න බෑ. UCL මුළු බරම, ප්‍රීමියර් ලීග් මුළු බරම මැචස් 50ක් විතර තියෙනවා. මේක අදින්න බෑ සෙස්කොට තනියම. අනිවාර්යෙන් මෙතනින් මේ වින්ඩෝ එක මේ යන විදිහට ගියොත් මැන්චෙස්ටර් යුනයිටඩ් වලට මේ ඊළඟට එන සීසන් එක ලොකුවට හෝප්ස් තියාගන්න බෑ. ලොකුවට හෝප්ස් තියාගන්න බෑ. දන්නේ නැහැ ඉතින් මොනවා වේවිද කියලා. ඉනියොස් මේ පාර මොනවා කරාවිද? ඉනියොස් කියන්නේ ඇත්තටම ග්ලේසර්ස් ලගේ කොපියක්නේ. ලිටරරි ග්ලේසර්ස් ලගේ කොපියක්නේ. ඇත්තටම ඉනියොස් කිව්වේ මොකද්ද? විශේෂයෙන්ම ඉනියොස් ෆෑන්ස්ලා ඉනියොස් එද්දි කිව්වේ මොකද්ද? 2026 වෙද්දි 27 වෙද්දි දැන් මේ ග්ලේසර්ස් ලව කොහොම හරි ඉනියොස් යවනවා. ඒක තමයි පොරොන්දු උනේ. 2026 ඊළඟ 2027 තමයි මාස කීපයකින්. කෝ ග්ලේසර්ස්ලා යනවද? ග්ලේසර්ස්ලා යනවද? එහෙම නිවුස් එකක්වත් එනවද? දැන් ඒ නිවුස් එක මතකද? නෑ. ඉනියොස් කියන්නේ ඇත්තටම ක්ලබ් එකට ආපු විස බීජයක්. බලාගෙන ඉමු මේ විස බීජය ක්ලබ් එක කාලා විනාශ කරාවිද කියලා. මේ සීසන් එක අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඇත්තටම මට හිතෙන්නේ මේ ස්ටේඩියම් එක හදනකම් මැන්චෙස්ටර් යුනයිටඩ් යෝ විදියට ඉදී 8-4 වගේ රේන්ජ් එකේදී කවදාවත් මේ ස්ටේඩියම් එක හදනකම් ස්ටේඩියම් හැදුවට පස්සේ මොනවද වෙවිද දන්නේ නැහැ. ස්ටේඩියම් එක හදනකම් කවදාවත් මැන්චෙස්ටර් යුනයිටඩ්ට ප්‍රීමියර් ලීග් එකේ දිනන්න හම්බෙන්නේ නැහැ. UCL එක දිනන්න හම්බෙන්නේ නැහැ. යුරෝපා ලීග් එක මේබි, FA කප් එක මේබි, කැරබාව් කප් එක මේබි. ඔය වගේ සිප්පි කෑලි ටිකක් ජයග්‍රහණය කරලා අපේ ගොන් ෆෑන්ස්ලා ෆෝම් කරලා අපි වුණත් ෆෝම් වෙලා ඉදීවි. එතනින් යාල මැන්චෙස්ටර් යුනයිටඩ් ගැන කිසිම අනාගතයක් මට නම් පේන්නේ නැහැ. මම දන්නේ නැහැ මැන්චෙස්ටර් ඉනියොස් ෆෑන්ස්ලා මාත් තරහ වේවි කියලා. නමුත් මගේ හදවතින් මම කතා කරන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් ෆෑන් කෙනෙක් විදියට. ඉතින් මට හිතෙන දේ තමයි යෝක. ඉතින් තව මැන්චෙස්ටර් යුනයිටඩ් ෆෑන්ස්ලා මේක බලනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේ ට්‍රාන්ස්ෆර් වින්ඩෝ එක ගැන? ජනවරි ට්‍රාන්ස්ෆර් වින්ඩෝ එක ලොකු නම් පොරොන්දු කරලා ඒ වින්ඩෝ එක කිසිම දෙයක් කරේ නැහැ. එලියට් ඇන්ඩර්සන් නම තමයි වික්කේ. ජනවාරි වල කට්ටියට මතක නම් පරණ ට්වීට්ස් ගිහලා බලන්න. එලියට් ඇන්ඩර්සන්ගේ නම තමයි වික්කේ. දැන් මේ පාර විකුණනවා ලුයිස් හෝල්ගේ නම මේ ට්‍රාන්ස්ෆර් වින්ඩෝ එක ඉවරනකම්.
ලුයිස් හෝල්ල ගන්න හම්බෙන්නේ ලුයිස් හෝල් ගන්නවන සිරාට මම කැමතිම වැරදි වෙනවන සිලාට මං කැමති වැරදිෙනවන මේ පාර ට්‍රන්ස් වින්ඩුව එක මැනු කෝන හරි චුව මිනි හරි ලුයිස් හෝල් එක් තව ස්ට්‍රයික කෙනෙක් ගත්තොත් එකෙන් තා පලෙස්ල තුන් දෙනෙක් ඕනේ තව මිටෆිල්ල කෙනෙක් ඕනේ ලෙස් පැක් කෙනෙක් ඕනේ ස්ට්‍රයික කෙනෙක් ඕනේ තා පලෙස තුන් දෙනෙක් ඕනේ තා සති පැතින් ට්‍රන්ස් වින්ඩුව කිවරවෙන්න දන්න මොන විදි කියලා පලෙස තුන් දෙනෙක් ඕන සති කීපය ඇතියෙන් ගැන එකන් මොනවා කරාවිද මැංචිස්නට මේ පාර සම ට්‍රන්ස වින්ඩුව එක මේ වගේ මෙතන මේ විදිරම ගියොත් මේ පාර සීසන ගැන ෆෑන්ස්ලට අදහස් අතාර කරන්න පුළුවන් මොකද යෝසිල් එක් එන ප්‍රශර එකයි ප්‍රමීලික එක ප්‍රශර එකයි මේ ටීම රදින්න බැම දැන්ගන්න ටීම එකට විංස් දෙක ඕකේ බට් මිට්ෆිල් එක ලෙෆ් පැක් එක ස්ට්‍රයික නැත මිටෆිල් එකක් නෑ කියන්න හොඳ මිටෆිල්ඩ නෑ කියන්නේ ටයඩ් එකන ඇතරම කොබීම යුර තිරමස් කියන හොද මිටෆිල්ස දෙන්නෙක් නමුත් එදනට සපොට් නෑ කියන එදනට මුළු මචස් පනහම අදින්න බෑ පැක්ට 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 පැක් මච සෙල්ලංකානට සතිර මචස් දෙකක් තුනක් කෙනවා ඒත් කට්ටියට ට්‍රවල් ටයිම් එකයි ඉන්නට අනුවක් සෙල්ලංකන් පෑ බ්‍රූණෝ කියන්න එන්ජින එකක් බ්‍රූණය කරලා තියෙන බ්‍රූණය කරලා පෙන්න්න එක නම්බටෙන් ගෙන මට ඇතරම කිසි ප්‍රශ්නයක් නෑ ඇබ යාගේ සපොට් එක මේසන් මවන්් යාගේ සපොට් එක මේසන් මවන්ට කිසි ප්‍රශ්නයක් නෑ බ්‍රන ෆනන්ඩස් කන මට ඇතම කිසි ප්‍රශ්නයන බ්‍රන ෆනඩස් කියන්නේ ෆන් of the බෙස්ට ලෙජන් කෙනෙ එයා තමයි ඇතරම ඇලෙක් වර්ගසන්ගේ ටීම එක හිටියන සෙල්ලන් කරපල එකම් පලේම ටීම එක ඉන්න එයා ඇරෙනට වෙන පලේ කෙනෙක් පේන මැචස් ඇලෙක් වර්ගසන්ගේ ටීම එක සක්සස් වන්න පුලන් පලේ කෙනෙ ඉති ඒක තමයි මිටීම් එක දැන්ට තියෙන තත්ත්වය ඉතිමං ට්‍රන්ස වින්ඩුව එක වරුණාම ප්‍රමියලික් ප්‍රවිවයක් ගේන්නම් මේ ලාස් කොහම නවතිද කියලා මේ යන විදි ගියොත් මැචිසනට ගොඩක් දුරට මිටේබල් ඕ around 10 to 6 වගේ අතර අවසන් වේබි යුරෝප් සෙල්ලං කරන්න බැරිවෙන්නත් පුළුව තන්න බලාගෙනමු ඇති ඕක තමයි මගේ රෑන්ට් එක මඟර කලින්කිවගේ මැචස් ඉනිියස් ෆෑන්ස්ල මංකින නිියස් ෆෑන්ස්ල කියලා ඇතරම මාත තරහ වෙන්න එපා මම දන්න ඔගොල්ඩත් ඇතරම කලබ් එකට ආදරෙයි ඒගොල්ල ඔයගොල්ල දකින විෂණ එක වෙනස් ම දකින විෂණ එක වෙනස් මංහිත මදක විෂණ එක හරි කියල කොරතු නලද විෂණ හරි කියල ඇතන කාගේ විෂණ එක හරි කියත් කලබ් එකට හරියනවන එච්චරයි එච්චරයි මගේ විෂණ එක වැරදිලා කලබ් එකට හරියනවන මට එච්චර සතුරන්නේ එච්චර සතුරන්න ඇති බලාගෙනම කෝමද වෙන්න කියලා ඉති ඕකතයි මගේ පොඩි රෑන්ට් එක මදන්න පොඩි රෑන්ට ලුක රෑන්ට ඇති කියලා හදවතින් කතා කර කිසිම් ප්ලන්න නැතුව ඉති ඕකතම මේ වීඩියෝ එක මේ වීඩියෝට කැමතින ඔල පල්ල ලයි කර යනකම ඔයාලගේ අදහස් මචන ෆන්ස් ලවාල අදහස් පල්ලයින් කමෙන්ට කර යන ගමන් වාල ගනි ෆන්ස්ලට බාන මේක ෂය කරනකම චනල සපොට්ක් සැනල සබස්ක්‍රප් කරනත අනිවාර සබස්ක්‍රප් කරගෙන විදි අපේන ඊලක වීඩියෝගේ ආයහම වෙදකංවල්ට ජයවේවා